මූල්‍ය වංචාවක වින්දිතයෙකු බවට පත් නොවීමට නම් ඔබ දැනගත යුතු කරුණුකාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. වර්තමානයේ බොහෝ දෙනෙකු මූල්‍ය වංචාවන්ට හසු වෙලා තමන්ගේ මුදල් නැති කරගන්නවා අපි දැකලා තිබෙනවා. ගොඩක් දෙනෙක් මැසිවිලි නගනවා මට මෙන්න මේ විදිහේ අකරතැබ්බයක් වුණා මෙන්න මෙහෙම වංචාවකට මම අසු වුණා කියලා. ඔබ මම අද කතා කරන කරුණුකාරණා පිළිබඳව දැනුවත් වුණොත් ඔබට ඒ වගේ අකරතැබ්බයන්ට මුහුණ පාන්නට වෙන එකක් නැහැ. ඔබගේ WhatsApp අංකයට එහෙම නැත්නම් ඔබගේ දුරකථන අංකයට කෙටි පණිවිඩයක්, ඔබගේ ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ඔබ නොදන්නා පාර්ශවකින් ලැබිලා ඒ පණිවිඩයෙන් කියවෙනවා නම් ඔබ යම්කිසි මුදල් ත්‍යාගයක් දිනලා ජයග්‍රහණය කරලා තිබෙන වග. එය මුදල් වංචාකරුවෙකුගේ ඔබ ගොදුරක් බවට පත් කිරීම සඳහා දරන උත්සාහයක ආරම්භක පියවර වෙන්න පුළුවන්. ඒ හින්දා එවැනි පණිවිඩයක් ලැබුණොත් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වීමට වග බලාගත යුතු වෙනවා. ඔබ මේ පණිවිඩයට යම්කිසි ප්‍රතිචාරයක් දැක්වුවොත් ඔබට දෙවැනි පණිවිඩයක් ලැබෙනවා. ඔබගේ ත්‍යාග මුදල ඉතා විශාලයි. නමුත් ඔබට කියනවා රුපියල් 25000ක් 30000ක් වගේ මුදලක් යම්කිසි ගාස්තුවක් විදියට ගෙවන්න කියලා. අන්න ඒ වගේ වෙලාවකදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා. ඔබගේ දුරකථනයට පණිවිඩයක් කියලා එහෙම නැත්නම් ඔබගේ ඊමේල් ගිණුමට පණිවිඩයක් යොමු කරලා ඔබට ලංකාවේදී හිතන්නවත් බැරි විදිහේ මුදලක් වැටුපක් ගෙවන විදේශ රැකියාවක් ඔබට ඔෆර් කරනවා. ඔබට ලබා දෙන බවට පොරොන්දු වෙලා යම්කිසි ආයතනයක් විදිහට එහෙම නැත්නම් පුද්ගලයෙක්ගෙන් පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී යම්කිසි මුදලක් සේවා ගාස්තු වශයෙන් එහි දක්වලා තිබෙන ගිණුමකට ගිණුම් ගත කරන්න කියලා ඔබට උපදෙස් ලැබෙන්න පුළුවන්. ඔබ ඒ වගේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඉඳලා ඔබ යම්කිසි ආකාරයක ලිපි ලේඛන යොමු කරලා ඔබ බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔබ හිතනවා ඔබ ඒ ලිපි ලේඛන යොමු කරපු එහෙම නැත්නම් ඔබ රැකියාව අපේක්ෂා කරපු ආයතනයෙන් තමයි මේ පණිවිඩය ලැබුණේ කියලා. එවැනි අවස්ථාවකදීත් ඔබ දෙවරක් හිතලා බලලා කටයුතු කරන්න වග බලාගත යුතු වෙනවා. එම ආයතනය එහෙම නැත්නම් එම පණිවිඩය ලබා දුන් පුද්ගලයා ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලාද කියන වග සොයා බැලීමටවත් ඔබ කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම විදේශ රැකියාවක් ලබා දීමම නෙවෙයි සමහරට විදේශ විනිමය ඔබට ලබා දෙන ගෙදරින් නම් කරන්න පුළුවන් ඔන්ලයින් රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙලා මෙවැනි පණිවිඩ ඔබට ලැබෙන්න පුළුවන්. එවැනි රැකියාවක් ආරම්භ කරන්න අවශ්‍ය වෙන ලැප්ටොප් එකක් එහෙම නැත්නම් පරිගණක වෙනත් අන්තර්ජාල පහසුකම් ලබා දීමට රවුටර් එකක් ආකාරයේ එම පසුබිම සකස් කර ගැනීමට අවශ්‍ය වන්නා උපකරණ ලබා ගැනීමට යයි පවසලා ඔබගෙන් යම්කිසි මුදලක් මුලින්ම ලබා ගැනීමට එම පුද්ගලයා හෝ ආයතනය උත්සාහ කරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබ එම මුදල ගෙවීමට පෙර එම පණිවිඩයෙහි සත්‍යාසත්‍යභාවය සොයා බැලීමට වග බලාගත යුතු වෙනවා. එවැනි අවස්ථාවකදී මූල්‍ය වංචාවක ගොදුරක් බවට පත් වීමට තිබෙන ඉඩ කඩ වැඩි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුදල් ත්‍යාගයක්ම විතරක් නෙවෙයි. ප්‍රසිද්ධ වෙළඳ සන්නාම යටතේ තිබෙන භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. වාහනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රත්තරන් බඩු වගේ මිල අධික ත්‍යාගයක් ඔබට ලැබිලා එය විදේශයක ඉඳලා ලංකාවට එවලා තියෙනවා කියලා විදේශ සමාගමක ප්‍රසිද්ධ සමාගමක ඊමේල් ලිපිනයකින් මෙන්න මේ ආකාරයේ ලංකාවේ නියෝජිතයා ඔබව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. එහෙම නැත්නම් ඔබට එම නියෝජිතයා සම්බන්ධ කරගන්න කියලා දුරකථන අංකයක් ඊමේල් ලිපිනයක් සඳහන් කරලා ඔබට පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. සමහරට දුරකථනයෙන් කතා කරලා කියන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ ත්‍යාගයක් ඔබට ලැබිලා තිබෙනවා. එම ත්‍යාගය ලංකාවේ වරායෙන් එහෙම නැත්නම් රේගුවෙන් නිදහස් කරගන්න යම්කිසි ගාස්තුවක් ගෙවන්න තිබෙනවා. නැව් ගාස්තුවක් යම්කිසි බද්දක් රේගුවට ගෙවන්න තිබෙනවා. එහෙම නැත්නම් අදාළ ප්‍රවාහන ගාස්තු ගෙවන්න තිබෙනවා. මෙන්න මේ මුදල ලක්ෂයක් එකමාරක් දෙකක් වගේ. ඔබ හිතනවා ඔබගේ ත්‍යාග මුදල ඩොලර් මිලියන එකමාරක් මිලියන දෙකක් වගේ නම් මේක ගෙව්වට කමක් නෑ වගේ දැනෙන ආකාරයට යම්කිසි මුදලක් ගෙවන්න කියලා ඔබට කෙලින්ම ගිණුම් අංකයක් සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ නියෝජිතයාට සම්බන්ධ වෙලා ගෙවන්න කියන ආකාරයේ උපදෙස්. මෙන්න මේ ආකාරයේ අවස්ථාවකදී ඔබ පරිස්සම් විය යුතුයි. මූල්‍ය වංචාවක ගොදුරක් බවට පත් වෙන්න ඒ ආකාරයට කටයුතු කළොත් අනිවාර්යෙන්ම ඉඩකඩ තිබෙනවා. මූල්‍ය වංචාවන්ට හසු වෙන්න තිබෙන තවත් අවස්ථාවක් තමයි ඔබගේ ජීවිතයේහි විවිධ අවස්ථාවන් ඒ වගේම ඔබගේ සුවපහසු ජීවිතය පිළිබඳව පෝස්ට් නිතරම සමාජ මාධ්‍යෙහි පළ කරමින් කටයුතු කරන අවස්ථාවන්. එහිදී වෙන්න පුළුවන් දේ වෙන මේකයි. ඔබව යම්කිසි විදියකින් ආදර සම්බන්ධතාවයකට පොළඹවා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබ එම පුද්ගලයාව විශ්වාස කරලා ඔබගේ තොරතුරු ඔවුන්ට ලබා දීලා කාලයක් තිස්සේ සම්බන්ධතාවයක් ඇති කරගෙන ඔවුන් ඔබව දකින්නෙත් නැතුව ඔබගේ මුදල් ලබා ගැනීම සඳහා විවිධ යෝජනා ඔබට කරන්න පුළුවන්. ඔබගේ ඉදිරි සැලසුම් ඔබගෙන්ම දැනගෙන ඒවට අවශ්‍ය කරන මුදල් ඔබගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. සමහරට ගෙයක් හදන්න මිලියනයක් දෙකක් ආදී වශයෙන් මුදලක් ඔබෙන් ඉල්ලා සිටින්න පුළුවන්. ඔබ ඔවුන්ව විශ්වාස කරලා
ඔබ ගෙවන්නා වූ සැප පහසු ජීවිතය පිළිබඳව ඔවුන් දන්න නිසා ඔබගේ අතේ සල්ලි තිබෙනවා, ඔබගේ බැංකු ගිණුම් වල සල්ලි තිබෙනවා කියලා විශ්වාස කරලා ඔබට කරන්නා වූ එම යෝජනාව ඔස්සේ ඔබ රැවටීමට ලක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ඔබ කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම වර්තමානයේදී ගොඩක් ඔබ රැවටීමට ලක් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි යම්කිසි භාණ්ඩ හෝ සේවා සමාජ මාධ්‍යයේ එහෙම නැත්නම් වෙනත් ආකාරයක දැන්වීම් මගින් ඊමේල් මගින් ඔබට දැනගන්නට සලස්වනවා. එම දැන්වීම අනුව සමහරට ඉතා ප්‍රසිද්ධ සන්නාමයක් ඔබ හිතන්නේත් නැති මිලට එම භාණ්ඩය ඒ දැන්වීම ඔස්සේ ඔබට ලබා ගන්න හැකියාව තිබෙන බව තමයි දන්වලා තිබෙන්නේ. එතකොට ඔබ එම දැන්වීම් කරු විශ්වාස කරලා එම දැන්වීමේ ආකාරයට ඉක්මනින් මුදල් ගෙවුවේ නැත්නම් මේ භාණ්ඩය ඔබට නොලැබේවි කියන ඔබව ඉක්මන් කරන්න මේ දැනුවත්භාවය කරනවා එම දැන්වීම් කරු හිතාමතාම ඒ ඔස්සේ ඔබ ඉක්මනින්ම යම්කිසි ඇඩ්වාන්ස් එකක් යම්කිසි ප්‍රතිශතයක් මුලින්ම ගෙවන්න ඔවුන් ඔබව දිරිමත් කරනවා. ඒ ආකාරයට ගෙවීමක් කරාට පස්සේ එම පුද්ගලයා ඔබට භාණ්ඩය වන්නේත් නැහැ. එම ලිපිනය ඔබට හොයාගන්නත් නැහැ. ඒ ආකාරයේ ලිපිනයක් ඇත්තෙත් නැහැ. බොරු ලිපිනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එම අංකයට ඔබ නැවත කතා කරලා බැලුවොත් එම අංකය වැඩ කරන්නේ නැහැ, ප්‍රතිචාර දක්වන්නේ. ඔබගේ අතේ තිබෙන මුදල් නැති වෙන්න, එහෙම නැත්නම් ඔබගේ බැංකුවේ තිබෙන මුදල් නැති වෙන්න වෙනත් වංචාකරුවෙකුගේ ඔන්න ඔය වගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔබට මුහුණ පාන්න වෙලා ඔබ වින්දිතයෙකු බවට පත් වෙනවා වගේම ඔබ සමහරට වංචාකරුවෙකු බවට පත් වෙන්නත් යම්කිසි වංචාකරුවෙකුගේ ක්‍රියාකලාපයන් හේතු වෙන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට වෙන්න පුළුවන්. ඔබට අතේ මුදල් නැහැ, ඔබ යම්කිසි අගහිඟතාවයකින් පෙළෙනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී යම්කිසි පුද්ගලයෙක් ඔබට යෝජනා කරන්න පුළුවන් ඔයාලට බැංකු ගිණුමක් තියෙනවා නම් ඒ ගිණුමේ විස්තර මට දෙන්න. ඔයාගේ පාස්පෝර්ත මට දෙන්න. ඔයාගේ කාඩ් එක, ATM කාඩ් එක, ඩෙබිට් කාඩ් එක මට දෙන්න. මම ඔයාලට යම්කිසි මුදලක් දෙන්නම්. රුපියල් 10000ක් දෙන්නම්, 15000ක් දෙන්නම්, ඒ වගේ. එතකොට ඒ වංචාකාරයාගේ යෝජනාවට හසු වෙලා ඔබ යම්කිසි මුදලක් ලබාගෙන ඔබගේ පාස්පෝර්ත, ATM කාඩ් එක, අදාළ පින් අංකය සහ ඔබගේ වෙනත් බැංකු ගිණුම හා සම්බන්ධ තොරතුරු එම පුද්ගලයාට ලබා දෙනවා. සමහරට ඒ පුද්ගලයා ලියුමකුත් ලියා ගන්න පුළුවන්. මම කැමැත්තෙන් තමයි තොරතුරු ලබා දෙන්නේ කියලා. එහෙම ඒ තොරතුරු ලබා ගත්තට පස්සේ එම වංචාකාරී පුද්ගලයා වෙනත් පාර්ශවයන්ගෙන් යම්කිසි වංචාකාරී කටයුතු වලට ඔබගේ ගිණුම හරහා මුදල් ලබා ගැනීමට අර පුද්ගලයා කටයුතු කළොත් ඔබ වින්දිතයෙකු බවට පත් වෙනවා විතරක් නෙවෙයි, ඔබ වංචාකාරයෙකු බවට පත් වෙලා ඔබට නීතියෙන් දඬුවම් විඳින්නට සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබගේ ගිණුම් තොරතුරු, ඔබගේ කාඩ්පත්, ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ්, එහෙම නැත්නම් පින් අංක, ඒ වගේම වෙනත් ඔබගේ පෞද්ගලික බැංකු කටයුතු, බැංකු ගිණුම් විස්තර වෙනත් පුද්ගලයන් අතට ඔබගේ කැමැත්තෙන් හෝ ලබා නොදීමට ඔබ කටයුතු කළ යුතු වෙනවා. මූල්‍ය වංචාවක වින්දිතයෙකු බවට පත් නොවීමට නම් ඔබ විසින් කළ යුතු දෑ තිබෙනවා. ඔබගේ දුරකථනයට එන ෂෝට් මැසේජස්, SMS, WhatsApp අංකයට ලැබෙන පණිවිඩ, ඒ වගේම ඊමේල් ගිණුමට ලැබෙන පණිවිඩ ආදිය විවෘත කිරීමේදී සහ ඒ අන්තර්ගතය පිළිබඳව සැලකිලිමත් වීමට කටයුතු කළ යුතු වෙනවා. ඔබට ඒ ආකාරයට පණිවිඩයක් ලැබුණොත් ඔබට පුළුවන් ඔබගේ පවුලේ උදවිය හා සමග සාකච්ඡා කරන්න. ඒ වගේම ඔබට ඉතාමත් හිතවත් අය, හිතමිතුරන් සමග යම්කිසි දැනුවත්භාවයක් තිබෙන අය සමග කතා කරලා ඒ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීමට වග බලාගත යුතු වෙනවා. නිසාද ඔබ පෞද්ගලිකව ඒ ආකාරයේ පණිවිඩයක් දැකලා ඒකට ප්‍රතිචාර දැක්වීම තුළ ඔබ අමාරු වෙටෙන්න පුළුවන්. ඔබ මූල්‍ය වංචාවක වින්දිතයෙක් බවට පත් වෙන්න පුළුවන්. වර්තමානයේ භාවිතා වන්නා වූ ඇප්ලිකේෂන්ස්, දුරකථන යෙදවුම් හරහා ඔන්ලයින් පේමන්ට් සිදු කිරීමේදී, අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කිරීමේදී, OTP අංක, ඒ වගේම ඩෙබිට් කාඩ් හරහා පේමන්ට් ගනුදෙනු සිදු කිරීමේදී වඩාත් පරිස්සම්කාරීව කටයුතු කිරීමට වග බලාගත යුතු වෙනවා. වර්තමානයේ මූල්‍ය ශාස්ත්‍රයේ පවතිනා වූ ධනාත්මක සේම ඍණාත්මක ප්‍රවණතා පිළිබඳවත් දැනුවත් වීම ඉතාමත් වැදගත්. මුදල් වංචාවක වින්දිතයෙකු බවට පත් නොවීමට නම් ඔබ නොකළ යුතු ප්‍රධානම දේ ඔබගේ පෞද්ගලික තොරතුරු, බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු, ATM කාඩ් පත්‍ර, එහි පින් අංකයන්, ඩෙබිට් කාඩ් අංක, OTP අංක සහ වෙනත් මුරපද ඔබ නොදන්නා පාර්ශවයන් අතර පත් නොකිරීමට වග බලාගත යුතුයි. භාණ්ඩ හෝ සේවා අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කිරීමේදී ඔබ නොදත් පාර්ශවයන් වෙත ඔබට භාණ්ඩ හෝ සේවා ලැබීමට පෙර ගෙවීම් සිදු කිරීම තුළ ඔබගේ මුදල් අනාරක්ෂිත බව මතක තබා ගත යුතුයි. ඔබ නොකළ යුතු තවත් දෙයක් තමයි ඔබගේ පෞද්ගලික තොරතුරු විස්තර සමාජ මාධ්‍යයන්හි අනවශ්‍ය ප්‍රමාණයට පළ කිරීම. ඔබ එසේ පළ නොකරන තුරු ඔබ ආරක්ෂිතයි. ඔබගේ දුරකථනයට ලැබෙන පණිවිඩවල, එහෙම නැත්නම් ඊමේල් ලිපිනට ලැබෙන පණිවිඩවල තිබෙන සැකකටයුතු ලින්ක්ස්, සබැඳියන් විවෘත කිරීම ඔබ නොකළ යුතුයි.
තවත් වැදගත්ම දෙයක් තමයි ඔබට ලැබෙන පණිවිඩවලට ප්‍රතිචාර දක්වන්න ඉක්මන් වෙන්න එපා. ඊටමත් කඩිනමින් ප්‍රතිචාර දක්වලා කලබල වෙලා ප්‍රතිචාර දක්වලා අමාරුවට එන්න එපා. ඒ වගේ පණිවිඩයක් ලැබුණොත් සමහරට කතා කරලා මෙන්න මේ ආකාරයේ ත්‍යාගයක් ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් අර මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයට කටයුතු කරන ඕන උත්සාහ කරොත් ඔබට පුළුවන් ඔවුන්ගෙන් පෙරලා ප්‍රශ්න අහන්න. ඔබ ප්‍රශ්න අහන තරමට ඔබ අමාරුවට තියෙන ඉඩ කඩ අඩුයි. හැබැයි මතක තබා ගන්න ඔවුන් ඔබට වඩා දක්ෂයි සූක්ෂමව කටයුතු කරලා ඔබ ග්‍රහණයට හසු කරගන්න හැකි සෑම උත්සාහයක්ම දරාවි. මෙවැනි ආකාරයේ මුල්‍ය වංචාවක වින්දිතයක බවට ඔබ දැනටමත් පත් වෙලා නම් ඔබට පුළුවන්කම තිබෙනවා ළඟමැති පොලිස් ස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත පැමිණිලි කරන්න. ඒ පණිවිඩය ලබා දීපු දුරකථන අංකය, ඊමේල් ලිපිනය ඔබට මුදල් තැන්පත් කරන්න කියලා යම්කිසි ගිණුමක් ලබා දුන්නා නම් එම බැංකුව සහ ඒ අදාළ ගිණුම පිළිබඳ විස්තර, ඒ ගිණුමෙහි අයිතිකරුගේ නම ආදී පිළිබඳ තොරතුරු සියල්ලම පොලිස් ස්ථානයට එහෙම නැත්නම් අදාළ විමර්ශන නිලධාරීන් වෙත ලබා දීමට කටයුතු කරන්න ඕන. මෙවැනි ආකාරයේ පණිවිඩයක් ලැබිලා ඔබ ඒවට ප්‍රතිචාර දක්වීම මත ඔබ ආරක්ෂිත වූ වාසයේම රටේ අනෙකුත් පුද්ගලයන්ගේ ආරක්ෂාව පිණිස ඔබගේ පුරවැසි වගකීම වන්නේ එවැනි පණිවිඩ යොමු කළ පුද්ගලයන් නීතිය රැහැනට හසු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම. ඒ හින්දා එවැනි යම්කිසි පණිවිඩයක් ඔබට ලැබුණා නම් එම පණිවිඩය ලද දුරකථන අංකය, ඊමේල් ලිපිනය, යම්කිසි ගිණුමක් සඳහන් කරලා තිබුණා නම් එම ගිණුම හා සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත හෝ පොලිසිය වෙත ලබා දීමට කටයුතු කිරීම. මූල්‍ය වංචාවල වින්දිතයක බවට පත් නොවීමට නම් දැනුවත්භාවය අපි හැමෝටම වැදගත්. ඔබගේ හිතවතුන්ද දැනුවත් කිරීමට කටයුතු කරන්න. දැනුවත් වෙමු, ආරක්ෂා වෙමු.